හෙලෝ සුබ දවසක් ඔයාට. මම මේ වීඩියෝ එකේ ඉතා වැදගත් දෙයක් වෙන WhatsApp hack වෙන්න බලපාන හේතු කිහිපයක් කතා කරනවා. මේක ඔයාලට ඉතින් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අවසානයේ වෙනකම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි යමු වීඩියෝ එකට. මම මේ වීඩියෝ එකේ ඔයාට ඉතාමත් වැදගත් වෙන පොයින්ට් 6ක් ගැන කතා කරනවා. ඉතින් මේ පොයින්ට් 6 WhatsApp එක වගේම ඔයාගේ ෆෝන් එකත් හැක් වීමේ අවදානම ගොඩක්ම අඩු කරගන්න පුළුවන්. අපි බලමු පළවෙනි පොයින්ට් එක මොකක්ද කියලා. පළවෙනි පොයින්ට් එක විතර මම කතා කරන්නේ two step verification. ඉතින් ඔයා මේක කරේ නැතොත් ඉතින් ඔයාගේ ෆෝන් එක, ඒ කියන්නේ ඔයාගේ WhatsApp එක වෙන කෙනෙක්ට ලේසියෙන්ම ගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක හරියටම ඔන් කරගන්න කොහොමද කියලා. ඔන් කරන්න ඔයාලට තියෙන්නේ ඔයාගේ WhatsApp එකට ගිහිල්ලා setting වලට යන්න ඕන. මම දැන් setting වලට වෙන මේ වගේ යනවා. setting වලට ගියාට පස්සේ එතන තියෙනවා account කියලා එකක්. account වලින් යන්න ඕන two step verification කියන තැනට. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ඔයා කරන්න ඕන මෙන්න මේ turn on කියන බටන් එක උඩ එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ මෙතෙන්ට ඔයා කැමති අංක 6 password එකක් දාගන්න. දාලා ඒක next කරන්න. next කරාට පස්සේ මෙතනින් ඔයාලට skip කරන්න පුළුවන් email එකක් දාලා නැත්නම් add කරන්නත් පුළුවන්. මම නම් ඉතින් කියන්න ඔයාලට මේක email එක add කරලා තියාගන්න. මොකද බැරි වෙලාවත් ඔයාලට password එක අමතක වුණොත් ඔයාට මේ email එක හරහා ඔයාගේ password එක ගන්න පුළුවන්. නැත්නම් password එක reset කරන්න පුළුවන්. ඉතින් මම අද කතා කරන්න ආපු පළවෙනි පොයින්ට් එක මේක තමයි. ඉතින් අපි බලමු දෙවෙනි පොයින්ට් එක මොකක්ද කියලා. දෙවෙනි විදිහට කතා කරන්නේ unknown links ගැන. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාට එනවා 10 දෙනෙක්ට share කරලා පස්සේ GB 10ක් free හම්බ වෙනවා මේ link එක click කරලා ගිහිල්ලා ඒක ගන්න කියලා. ඉතින් ඔයා 10 දෙනෙක්ට මේක share කරලා ඒ වගේම මේ link එක click කරලා යනවා. ඒත් ඔයාට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒත් ඔයා link එක click කරලා ගියාට පස්සේ මේ link එකේ අයිතිකාරයට ඔයාගේ සේරම විස්තර ටික එයාට හම්බ වෙනවා. ඉතින් එයාට ඒක හම්බුනාට පස්සේ ඔයාගේ ෆෝන් එක හැක් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ WhatsApp එක අනිවාර්යෙන් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැරදි දේවල් කරන්න එපා. එහෙම කරොත් ඉතින් ඔයාගේ WhatsApp එක ලොකු අවදානමකට වැටෙනවා. ඉතින් අපි බලමු අපේ තුන්වෙනි පොයින්ට් එක මොකක්ද කියලා. මම කතා කරන තුන්වෙනි පොයින්ට් එක තමයි free wifi. එහෙම නැත්නම් public wifi. මේ wifi එක අපේ විතරක් නෙවෙයිනේ. ගොඩක් කට්ටියට පාවිච්චි කරන්න පුළුවන්. මොකද free. කිසි password එකක් එහෙම නැහැ. ඉතින් එහෙම use කරනකොට මේකේ ගොඩක් කට්ටිය ඉන්න හින්දා ඒ එක්කෙනෙක්ට මේ network එක කරා ආවිල්ලා අපේ පෞද්ගලික දේවල් බලන්න පුළුවන්. අපේ WhatsApp එක hack කරන්න පුළුවන්, phone එක hack කරන්න පුළුවන්. අන්න ඒ වගේ ලොකු අවදානමක් තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ free wifi use කරනවා නම් ගොඩක් අවදානෙන් use කරන්න. ඉතින් ඕක තමයි මේ point එකේ වැදගත් දේ. අපි බලමු ඊළඟ point එක මොකක්ද කියලා. අපි කතා කරන හතරවෙනි point එක විදිහට කතා කරන්නේ chat backup. chat backup වලින් වෙන්නේ ඔයාලගේ Gmail එකක් අරගෙන ගිහිල්ලා backup වලට දානවා. ඒ Gmail එකට තමයි එතකොට ඔයාලගේ chat ටික ඔක්කොම backup වෙන්නේ. ඔයා chat කරන සේරම දේවල් backup වෙනවා. ඒත් ඔයාලා මෙන්න මේ phone එක වෙන කාගේ හරි අතකට දුන්න වෙලාවක එයාට පුළුවන් ඔයාලගේ Gmail එක අයින් කරලා එයාගේ Gmail එකක් දාන්න. එතකොට ඒ සේරම backup වදින්නේ එයාගේ Gmail එකට. මම නම් ඔයාලට recommend කරන්නේ ඔයාලා සති දෙකකට සැරයක්වත් මෙන්න මේ Gmail එක check කරන්න. එහෙම කරොත් ඔයාගේ phone එක hack වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු අපේ පස්වෙනි පොයින්ට් එක මොකද්ද කියලා. මම කතා කරන පස්වෙනි පොයින්ට් එක තමයි spy apps. මේ app තියෙන්නේ Play Store එකේ නෙවෙයි. Play Store එකේ ගන්න කිසිම app එකක් මේ වගේ නැහැ. ඒත් Google එකෙන් ගන්නකොට ඔයාලා මොකක් හරි හදිස්සියකට Google එකෙන් app එකක් ගත්තොත් ඒ app එකේ malware තියෙන්න පුළුවන්, virus තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ app වලින් ඔයාලගේ phone එක hack වෙන්න පුළුවන්. ඔයාලගේ personal දේවල් පිටට යන්න පුළුවන්. ඒ වගේම තමයි WhatsApp එකත් hack වෙන්න වැඩි සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මේක ඔයාලට check කරගන්න පුළුවන්. ඔයාලගේ phone එකට වෙනවා virus scan කරන app එකක්. අන්න ඒ app එකෙන් පුළුවන් ඒ app එක හරහා scan කරාට scan වෙන්නේ නැත්නම් ඔයාලට තියෙන්නේ හරිම විදිය ඔයාලගේ phone එකේ තියෙන Play Store එකේ play protection එක. අන්න ඒකට ගිහිල්ලා ඒකෙන් scan කරන්න. ඒකෙන් ආවේ නැත්නම් ඒත් ඔයාලට හිතෙනවා නම් මේ වගේ දෙයක් තියෙනවා කියලා ඔයාලට කරලා දාන්න තියෙන්නේ ඔයාලගේ phone එක reset කරන එක. එහෙම කරාට පස්සේ මේ තියෙන සේරම දේවල් අයින් වෙලා යනවා. ඉතින් අපි කතා කරන පස්වෙනි පොයින්ට් එකත් ඉවරයි. අපි බලමු හයවෙනි පොයින්ට් එක මොකක්ද කියලා. ගන්න හයවෙනි සහ අවසාන පොයින්ට් එක තමයි weak password. ඒ කියන්නේ ඔයාලගේ phone එකේ password, ඔයාලගේ Gmail එකේ password. ඒ වගේ දේවල් චූටි 1 2 1 ඉඳන් 6ට වගේ ඒ වගේ normal password දානවා නම් ඔයාලා hack වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම තමයි එකම password එක හැමතැනටම use කරනවා. හැම Gmail එකකටම එකම වගේ password use කරනවා නම් ඔයාලා hack වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් කරන්න එපා. එහෙමත් ඔයාලා ගොඩක් අවදානමට වැටෙනවා. ඉතින් මේ 6 හරියට කරොත් ඉතින් ඔයාගේ ෆෝන් එක වගේම ඔයාගේ WhatsApp එකත් හරියටම ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් කිසි කෙනෙක් දැනන්නේ නැතුව. ඉතින් අද කතා කරන්නේ ඉතින් පොයින්ට් 6ම ඉවරයි. දැන් පුංචි ඉල්ලීමක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් මාව like කරන්න, subscribe කරන්න.
යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඉතින් සුබ දවසක් අදට ගිහින් යන්න.